හලෝ ළමයි. ඉතින් ඔන්න මම පුංචි ගමනක් යන්න හදන්නේ. ඉතින් යන්න කලින් මට යන්න වුණා කලින් දවස් මගේ යාළුවෙක්ගේ ගෙදර. මොකද මම දැන් ඉන්නේ බදුල්ල නිසා මට බදුල්ලේ ඉඳන් යන්න වෙලාව ගොඩක් යනවා. ඉතින් ඒකින්ද මම කැප්පෙටිපොලේ ඉන්න මගේ යාළුවෙක්ගේ ගෙදර කලින් දවසේ ගිහින් නැවතුණා. උදේ පාන්දරින්ම ඊළඟ දවසේ පිටත් වෙලා යන ගමන් තමයි මේ වීඩියෝස් ටික ගත්තේ. මම නැවතුනේ කැප්පෙටිපොල. ඉතින් කැප්පෙටිපොලේ ඉඳන් ගම්පොලට තමයි මම මේ යන්නේ. පේනව නේද මම උදේ පාන්දර 5:00 විතර තමයි යාළුවෙක් ගෙදරින් පිටත් වුනේ. ඉතින් හරිම ලස්සනයි. මීදුම වැහුණ කඳු අතරින් ඒ ගස් අතරින් මීදුම පෙනෙද්දි උදේ පාන්දර හරිම ලස්සන වීව් එකක් තමයි තිබුණේ. ඉතින් තනියම ඒ වගේ ගමනක් යනකොට ඒකේ අමුතුම ෆීලින් එකක් තියෙන්නේ. ඔයාලට පේනවා ඇති අර ඈත කඳුවල තියෙන ගෙස්ට් හවුස් වල ඒ ගෙවල් වල ලයිට්ස් දාලා ඒවා අර මීදුමත් එක්ක උදේ පාන්දරේ සීතලත් එක්ක ඒ ෆීලින් එක නම් ඇත්තටම නියමයි. ඊට පස්සේ ඔන්න මගේ යාළුවෝ ටික ඇවිත් මං එයාලත් එක්ක ඒ බස් එකේ යන ගමන් මේක ගත්තේ. ඉතින් ඔය තියෙන්නේ මම කිව්වේ නෑ ඔයාලට මං කොහෙද යන්නේ කියලා. ඒක මම ඉස්සරහට කියන්න දෙයක් නෑ. ඔයාලා දැක්ක ගමන් දන්නවා කොහෙද කියලා. මං ඒක පස්සේ කියන්නම්. ඔය තියෙන්නේ යන අතරමඟදී බර අපිට ලස්සන වැවක්. මේක දන්න අය දැන් දන්නවා කොහෙද කියලා. ඒ යන අතරමඟ අපිට පුංචි වැවක් හම්බෙනවා. ඒ වැව තමයි ඔය තියෙන්නේ. උතනත් හරිම ලස්සනයි. ලස්සන මාළු හිටියා ඒ වැවේ. අපේ අය බෝට් රයිඩ් ගියා. යාළුවට කෑම දුන්නා. ඉතින් පයිනස් ගස් තියෙනවා ඈත පේන්න. හරිම ලස්සනයි එතනත්. අපේ කට්ටිය එතන බැහැලා ෆොටෝස් එහෙම ගත්තා. ඔය ඉන්නේ ලස්සන මාළු. ලස්සන පාට මාළු ගොඩක් හිටියා ඒ වැවේ. අපි යාළුවට කෑමක් දුන්නා. ඔය ඉන්නේ මම නම් ඉතින් අතරම ෆොටෝස් ගන්න ආසයි. ඉතින් අතන ලස්සන වීව් එකක් තිබුණ නිසා ෆොටෝස් ගත්තා. අපි කට්ටිය බෝට් රයිඩ් ගියා. ඒ මාළු පිටිපස්සෙන් යනවා යාළුවට කෑම දෙනකොට. ඊට පස්සේ අපි ඔතන ටිකක් වෙලා ඉඳලා ආයේ යන්න පිටත් වුණා. මෙතන මේ යන පාර ටිකක් පටු පාරක් තියෙන්නේ. ඉතින් දැන් මේ පාර දකිනකොට තවත් අගය කරන්න මම යන්නේ අම්බුලුවාවේ. ඉතින් අම්බුලුවාවේ යනකොට ඔයාලට මතකයි ඔය වගේ පාර ගොඩක් පටුයි. ඒ වගේම අපිට වංගු හම්බෙනවා තනින්. ඉතින් ලොකු වාහනයක නම් යන්න ටිකක් අමාරු වෙයි උතන. ඊට පස්සේ අපි එතන නවත්තලා බැහැලා එතන ඉඳන් උඩට පයින් ටික දුරක් යන්න තියෙනවා පොඩි දුරක්. හරි. ඔය තියෙන්නේ අම්බුලුව. ඒක උඩට නැග්ගම හරිම ලස්සනයි. එදා නම් ටිකක් සෙනග හිටියා. මොකද අපි ගියේ නිවාඩු දවසක. ඉතින් අර පඩිපෙළේ උඩ හරියට යනකොට නම් ටිකක් තදබදේ වැඩි වුණා. මේ විදිහට තමයි මම අම්බුලුව ගියේ. ඔයාලත් ගිහින් නැත්නම් අනිවාර්යයෙන්ම මේ ලස්සන තැන බලන්න යන්න. ඒ වගේම එතන ටොෆි කොලයක්වත් දාන්න නැතුව හැමදේම අරගෙන එන්න කියලා ඉල්ලනවා. මොකද හරිම ලස්සන පරිසරයක් තියෙන එතන. ඉතින් මේ එතන ආරක්ෂා කරගෙන ඔයාලා පරිස්සමට ගිහින් එන්න. තව දෙයක් කියන්න ඕන. යන්න පුළුවන් නම් උදෙන්ම යන්න. මොකද හවස් වෙද්දී හුළඟ වැඩි. අපි උදෙන් ගිහිල්ලත් අපිට ටිකක් දවල් වෙනකොට එතන ඉන්න බැරි තරම් හුළඟ. ඒ හින්දා ඔයාලගේ පරිස්සම ගැනත් හිතන්න. ගිහින් පරිස්සමට එන්න. බයි.